උතුම් දළදා සමිඳු පිහිටයි. මගේ චූටි පුතාට දැන් මාස 3 සම්පූර්ණයි. ඉතින් බෞද්ධයන් විදිහට අපි විශ්වාස කරනවා මාස 3 සම්පූර්ණ වුණාම දරුවෙක් ඉපදිලා මාස 3 සම්පූර්ණ වුණාම ඒ දරුවව උතුම් දළදා වහන්සේට පූජා කළ යුතුයි කියලා. ඉතින් මේ සූදානම් වෙන්නේ මගේ පුංචි පුතයි තවත් පුංචි දුවල පුතාලා ගොඩකුයි දළදා වහන්සේට පූජා කරන්න. ඉතින් උතුම් දළදා වහන්සේට අපේ පුංචි පැටව පූජා කරන්න යන්න නම් අපිට අපේ දරුවා ලැබිලා මාස 3ක් සම්පූර්ණ වෙන්න ඕනේ. මාස 3ක් ඉවර වෙලා තියෙන්න ඕනේ. ඒක තමයි සාම්ප්‍රදායිකව පැවතෙන සිරිත. ඉතින් මම නම් දළදා මාලිගාවට යනකොට හැමදාම පාන්දර 5:30 වෙනකොට යනවා. ගිහිල්ලා කිරි ආහාර පූජාවක් කරනවා. හැමදාම දළදා මාලිගාවේ ඒකට සහභාගී වෙනවා. අපිත් කිරි ආහාර අරන් යනවා. මේ තියෙන ඒ වගේ කිරි ආහාර අරන් ගියපු පාත්‍ර ගොඩාක් කට්ටියගේ. ඉතින් එහෙම අරන් ගිහිල්ලා කිරි ආහාර පූජාවටත් සම්බන්ධ වෙලා ඊට පස්සේ තමයි 6:30ට මේ අපේ පුංචි පැටවුන්ව දළදා වහන්සේට පූජා කරන්න අරගන්නේ. ඉතින් මතක තියාගන්න දළදා වහන්සේට අපේ පුංචි පැටවුන්ව පූජා කරන්න යනකොට අම්මා යනවා නම් අම්මා සම්පූර්ණ සුදු වර්ණයෙන් යුක්ත ඇඟ වැහෙන දිග ගවුමක් දිග සායක් වගේ අඳින්න ඕනේ. අත් තියෙන බ්ලවුස් එකක් අඳින්න ඕනේ. ඒ වගේම තමයි අපි කලිසම් ඇඳගෙන යන්න අපිට දෙන්නේ නැහැ. නැවත හරවලා යවනවා. මොකක් හරි උඩට ඇඳගෙන එන්න කියලා කලිසමට උඩින් ඇඳගෙන එන්න කියලා. එතකොට තාත්තලා යනවා නම් තාත්තලාට සුදු ටී-ෂර්ට් එකක්, ෂර්ට් එකක්, සරමක්, කලිසමක් තියෙන්න ඕනේ. ෂර්ට් එක ටී-ෂර්ට් එක සුදු වෙලා මේ කලිසම සරම වෙන පාටක් වෙන්නත් බෑ. ඒ වගේම අනිවාර්යෙන් අම්මා හරි තාත්තා හරි යනකොට මාස් එකක් පළඳින්න ඕනේ. ඒ වගේම දරුවව අරගෙන යන්න දෙන්නේ දරුවගේ අම්මට හරි තාත්තට හරි විතරයි. ඉතින් ජංගම දුරකථන වගේ දේවල් ගෙනියන්න දෙන්නේ නැහැ. ඒ වගේම තමයි දළදා වහන්සේ අසලට අපේ පුංචි පැටියා අරගෙන යන වෙලාව වෙනකොට අපි එයාගේ මේස් ගලවලා සපත්තු දාලා තියෙනවා නම් සපත්තු ගලවලා තොප්පි දාලා තියෙනවා නම් තොප්පි ගලවලා පැනල් එකක්වත් නැතුව සුදු ඇඳුමකින් තමයි අපේ දරුවන්ව දළදා වහන්සේට පූජා කරන කුටියට දළදා වහන්සේ තැන්පත් කරලා තියෙන කුටියට රැගෙන යන්න දෙන්නේ. ඉතින් මේ දේවල් කාලෙන් කාලෙට වෙනස් වෙනවා. කාලෙන් කාලෙට මේ තියෙන නීති වෙනස් වෙන අවස්ථා තියෙනවා. ඒ ගැන සැලකිලිමත් වෙන්න. ඉතින් සියලු දෙනාට උතුම් දළදා සමිඳු පිහිට